දැන් රාජපක්ෂ මහතා සංවර්ධනයක් කරන්නේ නැහැ. කොහෙන් හරි ණයක් කරන් පාලමක් හදන එක. කොහෙන් හරි ණයක් කරන් පාරක් හදන එක. කොහෙන් හරි ණයක් කරන් ගොඩනැගිල්ලක් හදන එක සංවර්ධනය නෙවෙයි. ඒක අපේ ගමේ මුදලාලිට කරන්න පුළුවන්. චීනෙන් ණයක් දීලා පාරක් හදන්න කිව්වොත් මුදලාලිත් කරනවා. නැද්ද? චීනෙන් ණයක් දීලා ගොඩනැගිල්ලක් හදන්න කිව්වොත් මුදලාලිත් හදනවා. නායකේ ඕන ණය අරගෙන ගොඩනැගිලි හදන්න නෙවෙයි. නායකෙක් ඕන මොකටද? ආර්ථිකය හදලා ඒ ආර්ථිකය උඩට ගියාට පස්සේ ඒකෙන් පංගුවක් භාණ්ඩාගාරයට අරගෙන භාණ්ඩාගාරයේ සල්ලි දාලා පාරක් හැදුවනම් තමයි නායකයා. මට කියන්න රාජපක්ෂ මහත්තයෝ ඔයා පහුගිය අවුරුදු 9ෙම ආර්ථිකය හදලා ආර්ථිකෙන් පංගුවක් භාණ්ඩාගාරයට අරගෙන භාණ්ඩාගාරයේ ආදායම් වැඩි කරලා හදපු එක පාරක් කියන්න. එක පාරක් නෑ. මාතරේ ඉඳන් ගොඩගමට කිලෝමීටර 5ක පාරක් හැදුවා. ඒ පාරට ලංකා බැංකුවේ ණයක් ගත්තා. කිලෝමීටර 5ක් හැදුවේ නෑ. රටේ ආර්ථිකය නංගල. ඒ නිසා අපේ රටේ ආර්ථිකය අපි සංවර්ධනය කරන්නේ. අපේ රට අපි සංවර්ධනය කරන්නේ. ආර්ථිකය නංවල ඒකේ ප්‍රතිලාභ වලින් අපි රටේ දේවල් හදන්න ඕන. ණය අරගෙන දේවල් හදන්න නායකයෝ උනේ. ඕන නායකයෙක් ඒකට. පහුගිය ජනවාරි මාසයේ චීන සංචාරයේදී මා චීන ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටියා අපට නැවත චීන රජයේ විසින් ණය ආධාර මත දියත් කොට තිබෙන ව්‍යාපෘති ආරම්භ කරන්න සහාය දෙන්න කියලා. මම හිතන්නේ එතුමා විශේෂ අවධානය යොමු කරලා එන් අතර වී තිබෙන සියලුම ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ආධාර චීන රජයෙන් ලබා දීමට එකඟතාවය පළ කරා. ඒ පිළිබඳ අපි බෙහෙන් විසඳුවන්ත වෙනවා. අපි මෙම අධිවේගී මාර්ග කොටස සඳහා විශේෂ සහන ණය යෝජනා ක්‍රමයක් අපිට ඉදිරිපත් කරන්න කියලා එතුමාගෙන් ඉල්ලා හිටියා. ඒ අනුව එතුමාලා